ඉතින් මම ඇත්තටම මේ අවස්ථාවක් කරගන්නවා සිතාරා ආරාධනා කරන්න. මේ සංකල්පයේ නිර්මාතෘවරයාට සුමති සම්මාන උළෙලේ සභාපතිතුමන්ට ඔබව අපව අමතන්න කියලා ආරාධනාවක් කරන්න ආචාර්ය තිලංග සුමතිපාලයන්ට තම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ 31 වන සුමති සම්මාන රාත්‍රිය ආමන්ත්‍රණය කරන්න. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. අද අපගේ ආරාධනාවෙන් මේ ස්ථානට පැමිණලා තියෙන ඔබ සියලු දෙනාගෙන් අවසර. මේ සන්ධ්‍යාව සඳහා අපේ විශේෂ ආරාධිතයන් සියලු දෙනා අතර අද සන්ධ්‍යාවේ අපිට විශේෂයක් වෙනවා. ඒ තමයි අපි එඩ්වඩ් ජයකොඩි මැතිතුමාට කලාකරුවට ඒ වගේම සුනීතා විරසිංහ මැතිණියට අපේ විශේෂ ආරාධනාවෙන් මේ ස්ථානට ආරාධනා. එතන අපේ මහාචාර්ය සුනිල් ආර්යරත්නන් ඇතුළු සියලුම සම්භාවනීය ආරාධිතින් කලාකරුවනි. ඒ වගේම මේ සන්ධ්‍යාවේ අපිත් එක්ක ඉන්න නාම යෝජනා එහෙම නැත්නම් නිර්දේශ වෙච්ච අය, ජයග්‍රහණය කරපු අය, කරන් ඉන්න අය සියලු දෙනාගෙන්ද ඒ වගේම අපිට මේ කටයුත්ත කරගෙන යාම සඳහා කිසිසේත්ම පහසුවක් නෙවෙයි. එදා මෙදා තුර අපිට අනුග්‍රහයකින් හිටියා. ඒ නිසා අපි මා හිතවත් නලින් හේරත් මහතාට සහ එම මැතිණියට, ඒ අපේ හෝම්ලෑන්ඩ් ආයතනයේ සභාපතිතුමා, මගේ මිත්‍රයා, මේ රටේ දෙවන්තයෙක් හැටියට, ප්‍රමුඛයා හැටියට කටයුතු කරන අපේ රියල් එස්ටේට් අංශයේ, එවැගේම මගේ කල්යාණ මිත්‍ර ගාමිණී අබේ වික්‍රම බැසිලටි ආයතනයේ සභාපතිතුමා, මගේ පාසලේ ඉඳන්ම මිත්‍රයා, එවැගේම රාජිත එලීපුර මහතා සායම මැතිණිය, සුදර්ශිනී එලීපුර මහත්මිය, එවැගේම චරිත් ඉදිරිසිංහ බිස්නස් ඩෙවලොප්මන්ට් මොනාකේකේ, එවැගේම අනිකුත් සෙසු ආයතන ප්‍රධානීන් මේ ස්ථානයේ සිටින. එවැගේම මේ කාර්යය පිටිපස්සේ ඉන්නේ අපේ නාලිකා. ඒ නාලිකාවල ප්‍රධානීන්, සභාපතිවරු, ඒ වගේම ප්‍රධාන විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ඒ සියලු දෙනාගෙන් මේ අවස්ථාවට නන්නායුරින් අපිත් එක්ක එකතු වෙච්ච ආරාධනාව පිළිගෙන පැමිණි සියලු දෙනාම බොහොම ආදරයෙන්, දයාවෙන්, සෙනෙහසින් මම පිළිගන්නවා. මේ වසර ගණනාව තුළ අපි ආපු ගමනේ මම හිතන්නේ අවුරුදු 31ක් කියලා හැරලා බැලුවම දීර්ඝ ගමනක්. ඒක ඇතුලේ අපිට හිතාම සන්තෝෂ වෙන්න පුළුවන් හුඟක් කරුණු තියෙනවා. විශාල මතක සටහන් ගණනාවක්. ඉතින් මම හිතාම නිහතමානීව ආඩම්බර වෙනවා, සන්තෝෂ වෙනවා මට මෙවැනි ජාතික කටයුත්තක් සඳහා අවස්ථාවක් ලැබීම ගැන. ඉතින් මම හිතනවා අපි හැමෝටම භූමිකාවක් තියෙනවා අපේ ජීවිතේ අපේ රට වෙනුවෙන් කරන්න. ඒකේ කලාවලව යම්කිසි දෙයක් කිරීමේ තියෙන අවස්ථාව, උවමනාකම නියෝජනය කරන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. මේ අතර මම කියන්න ඕනේ අපේ මේ විනිසුරු මඩුල්ල, ඒව නැත්නම් අපේ මහාචාර්යතුමා ඇතුළු ඒ අය බොහොම වෙහෙස වෙලා තමයි මේ විනිශ්චය කරන්නේ. අපි චිත්‍රපට වලට සම්බන්ධ අය චිත්‍රපටය පැය දෙකමාරක් චිත්‍රපට 20ක් විතර තමයි අවුරුද්දකට එන්නේ. නමුත් රූපවාහිනී ශ්‍රේෂ්ඨය වගේ නෙමෙයි, පැය 7-800ක දේවල් බලන්න තියෙනවා. ඒකට ලොකු කැපවීමක් ඕනේ. ශ්‍රේෂ්ඨයට ආදරය කරන්න ඕනේ, ශ්‍රේෂ්ඨත් එක්ක ජීවත් වෙන්න. ඉතින් මම උද්‍යාංශයේ මෙතුමා ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මේ විනිශ්චය මණ්ඩලය බොහොම පැහැදිලිව පැහැපත්ව ඒ කරන කාර්යය කිසි වෙලාවක ඒ අය පක්ෂග්‍රාහී නොවි
අටයුතු කිරීම පිළිබඳව. මම ලොකු දිග කතාවක් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා මම හිතනවා. අපිට තියෙන්නේ අද පිළිගැනීමේ කතාව සිදු කරන්න. නමුත් මේ අතර මට පොඩි සෑහීමකටපත් වෙන්න පුළුවන් දෙයක් තමයි අපි දැන් අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා අපේ කෘතීන් දිහා බැලුවම ඒවා පොඩි වැටීමක් කිව්වොත් වැරදි නෑ. අපි මුල් කාලේ අපිට හොඳ කෘතීන් තිබුණා. යශෝරාවය, දූදරුවෝ වගේ ඒවා අපේ පෞල් සංස්ථාව ගැන නිරන්තරයෙන් කතා කරන අපේ සංස්කෘතිය, අපේ හෙළකම්, අපේ ස්වදේශිකත්වය, අපේ භාෂාව රකිමින් ආවා. නමුත් අපේ නාලිකාවලට විශාල ඉල්ලුමක් එනවා ජාත්‍යන්තර වශයෙන් පිටරට කරන නිර්මාණවලට. නමුත් ගිය අවුරුදු 4කට පස්සේ ගිය අවුරුදු විශේෂයෙන් ගත්තොත් අපේ නිර්මාණවල තත්ත්වය ඊටාම ඉහළ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා කියන එක මට බොහොම ආඩම්බරයෙන් කියන්න පුළුවන් වෙලා. ඒ නිසා නාලිකාවලත් විශේෂයෙන්ම ටෙලි වෘත්තීන් සඳහා හොඳ කැපවීමක් කරලා එයාට හිඩසක් ලබා දීලා තියෙන බව පැහැදිලි. ඒක ලේසි නෑ. මොකද දැන් ඩිජිටල් ලෝකයේ ගොඩක් දේවල් වෙනස් වෙනවා. තාක්ෂණයත් වෙනස් වෙනත් එක්ක නාලිකාවලටත් හැඩ ගැහෙන්න වෙනවා. ඒ හැඩ ගැහිමත් සමග තියෙන අවස්ථාවන් වෙනස් වෙනවා. ඉල්ලුම වෙනස් වෙනවා. ඉතින් ඒ සියල්ල තියෙන්නේ අන්තිමට මූලිකම වශයෙන් අපිට දරා ගන්න පුළුවන්ද කියන එක. ඉතින් මේ ඇතුලේ මෙවැනි කෘතීන් නිර්මාණය කිරීම, අපි අද ඇගීමට ලක් කරන කෘතීන් නිර්මාණය කිරීමම ඊටාම සන්තෝෂිත කරුණක්. යම් කිසි වෙනසක් එහෙම නැත්නම් අලුත් මගකට ප්‍රවේශ වෙන බව අපිට කියන්න පුළුවන්. ඒ නිසා සුමත් සම්මාන රාත්‍රියේ හැටියට අපිට සන්තෝෂයි. ඒ කෘතීන් වලට වෙන දායකත්වයේ මහන්සිය විශාල මහන්සියක්, දහඩිය මහන්සියෙන් තමයි උගක් ඒ නිර්මාණය පිටිපස්සේ ඉන්නේ. ඒ කලාකරුවන් වෙනුවෙන් කැප වෙන සියලු දෙනා ගැන බොහොම ඕනාකමින් මම මතක් කරනවා. ඉතින් මම හිතනවා අද අපිට මේ රාත්‍රියේ වෙන් වෙලා තියෙන 31 වෙනි වර්ෂ මේක හුදෙක් නිකම් සම්මාන උල්ලක් නෙමෙයි. අපේ රටේ දිසානතිය හැමතිස්සෙම ඉස්සරහින් කතා කරන් ඉස්සරහින් ගියේ අපේ කලාකරුවන්, මාධ්‍යවේදීන්. ඒ නිසා මේ ශ්‍රව්‍ය දෘශ්‍ය එහෙම නැත්නම් මේ මාධ්‍ය තුලින් රටේ ගමන් මාර්ගයේ නොයෙකුත් විදියට විදහා දක්වනවා. ඒ ගැන සාකච්ඡා කරනවා. ඒ ගැන නොයෙකුත් නිර්මාණ කරනවා. ඒ නිසාම තමයි 4 වෙනි කුල්න හැටියට ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය ගැන කතා කරන්නේ. ඒ නිසා මේ කලාකරුවන් රැක ගැනීම, ආරක්ෂා කිරීම, පෝෂණය කිරීම අපේ රටේ හෙට දවස සඳහා අපිට අවශ්‍ය දිසානතිය ගමන් මඟ සනිටුහන් කරන්න එන ලොකු රුකුලක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ අය සඳහා අපි සියලු දෙනා අපේ කොටස කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම හිතනවා මේ සන්ධ්‍යාවේ අපි සියලු දෙනා සමග එකතු වෙලා 31 වෙනි වතාවටත් හමු වෙන අවස්ථාවේ මේ විශේෂම අනුග්‍රහයක බවතුන් ජේෂ්ඨයන් දැන් අපි ගොඩක් අය සෞඛ්‍ය තත්ත්වය නිසා සමහර අයට එන්න බෑ කිව්වා. විශේෂයෙන් රවීන්ද්‍ර රන්දනීය මහත්මයාට පෞද්ගලික කතා කරලා කිව්වා මම හදවතින් මෙතන ඉන්නවා කියලා. මම මතක් කරේ ආචාර්ය සුනිල් ආර්යරත්නට අද සම්මානයක් ලැබෙන්නේ නැහැ. ඇයි එන්නේ? ඇයි මේ කාලේ වැය කරන්නේ? ඇයි මෙහෙම අපිත් එක්ක හැන්දෑවේ ඇවිල්ලා තව තරුණ දක්ෂයෙක් එයාව පැසසුමට ලක් කරලා යට අත්තුඩියක් ගහලා උනන්දු කරන්නේ? ඒ කලාවට තියෙන ආදරය, කැපවීම වගේම ඒ රැක ගැනීමට තියෙන අවශ්‍යතාවය. ඒ නිසා මම හිස්නම ආචාර කරනවා අපේ ජ්‍යෙෂ්ඨ කලාකරුවන් අද සන්ධ්‍යාවට පැමිණීමම විශාල ශක්තියක්, ධෛර්යයක්, එයාට ලොකු ගෞරවයක් කියලා මතක් කරමින් සුමති සම්මාන රාත්‍රියේ පුරා වසර 31ක් පවත්වා ගැනීම සඳහා නොයෙකුත් විදියට අපට උදව් කරපු සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද සන්ධ්‍යාව වෙන් කළා තියෙන කාලය ඔබ සැමට ඊටාම අමරණීය, කවදාකවත් අමතක නොවන සන්ධ්‍යාවක් වලට පත් කිරීමට අපි විශාල පිරිසක් මහන්සි වෙලා පෙළගස්සලා තිනවා. ඒ සියලු දේ හොඳට අත්විඳලා සන්තෝෂයෙන් අපේ කලාකරුවන්ට ඒ අයව සැමරීමක් හැටියට සමරලා ඒ අයගේ සැමරීම තමන්ගේ ජීවිතයේ කොටසක් කරගෙන ඒ අයටත් සුවපතලා මේ අපේ පුංචි රටේ
විශාල සංස්කෘතියක් තියෙන මහා සංස්කෘතියක් තියෙන රටේ පොඩි තීරයේ පුංචි තීරයේ අපේ සටන අපේ නියෝජනය අපි ඉදිරියට අරන් ගිහිල්ලා ඒ තුලින් මිට වඩා සුන්දර රටක් තුල ජීවත් වෙන්න මේ රටේ හැම පුරවැසියෙකුටම අයිතිය සුරක්ෂිත කිරීම සඳහා එකතු වෙමු කියමින් මම නිහඬනවා. සුබ සන්ධ්‍යාවක්.